හරි. ඔන්න අපි අද කතා කරන්න යන්නේ ද්‍රව්‍ය මිලදී නැත්නම් ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි. අපි දන්නවා ව්‍යාපාරයක විවිධ අංශ පවතිනවා. ව්‍යාපාරයක විවිධ අංශ පවතින යටතේ නිෂ්පාදනාංශය, ගබඩාංශය, ප්‍රසම්පාදන මණ්ඩලය, අලෙවි අංශය, මානව සම්පත් වගේ ওই විවිධ අංශ කීපයක් තියෙන ව්‍යාපාරය. ව්යාපාරයක් ගත්තම විවිධ අංශ. අන්න ඒ අංශ ඇතුලෙන් අපි අද කතා කරන්න යන්නේ නිෂ්පාදන අංශයත් ගබඩාවත් සම්බන්ධයෙන් වන ක්‍රියාපටිපාටි. ඒ කියන්නේ ව්‍යාපාරයක භාණ්ඩ නිෂ්පාදනය වෙන කාර්ය දක්වා වන ක්‍රියාපටිපාටි. පිසක්ව කිව්වොත් ව්‍යාපාරයට කොහෙන්ද භාණ්ඩ එන්නේ? ව්‍යාපාරයේ කොහොමද භාණ්ඩ නිෂ්පාදන සඳහා කටයුතු කරන්නේ? ඒ ව්‍යාපාර කොහොමද ව්‍යාපාර භාණ්ඩ ගේන්නේ? ඒ ගෙන සැපයුම් කරුට කොහොමද මුදල් ගෙවන්නේ කියන තැන ඉඳන් අපි අද කතා කරනවා මෙන්න මේ කෙටි වෙලාව තුල. හරි. ඉස්සෙල්ලා මේක සම්බන්ධයෙන් ලියවිලි කිහිපයක් තියෙනවා. ඒ ලියවිලි ටික මතක් කිරීම සඳහා මේ ලියවිලි ටික මතක් කිරීම සඳහා මේ වීඩියෝ එකේ පරමාර්ථය තමයි අන්න ඒ සම්බන්ධයෙන් වන ලියවිලි සම්බන්ධ දැනුවත් වීමක් පාට ලබා දෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලම මම ගන්නවා ව්‍යාපාරයක තියෙන නිෂ්පාදන ව්‍යාපාරයේ තිබෙන නිෂ්පාදනාංශය. මම ගන්නවා නිෂ්පාදනාංශය. නිෂ්පාදන අංශය. ව්‍යාපාරයක නිෂ්පාදනාංශය කියන්නේ වැදගත් තැනක්. මොකද ඒකවල තමයි ව්‍යාපාරයේ සියලු නිෂ්පාදන කරන්නේ. ව්‍යාපාරයේ සියලු නිෂ්පාදන කරන නිෂ්පාදනාංශය. එතකොට නිෂ්පාදනාංශයට අවශ්‍ය කරන භාණ්ඩ ඒගොල්ලෝ සපයා ගන්න කාගෙන්ද? ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න ගබඩා. ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න ගබඩා. ගබඩාවෙන් තමයි ඒගොල්ලෝ මොනා කරන්නේ? ගබඩාවෙන් තමයි ඒගොල්ලෝ අවශ්‍ය කරන භාණ්ඩ ටික ගන්න. අවශ්‍ය කරන භාණ්ඩ ටික ගන්න. එතකොට නිෂ්පාදනාංශය ගබඩාවෙන් භාණ්ඩ ගන්නකොට නිෂ්පාදනාංශය ගබඩාවෙන් භාණ්ඩ ගන්නකොට මෙන්න මේ ගබඩාවට යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කරලා තමයි මේ ගබඩාවෙන් භාණ්ඩ ගන්නේ. ඒ නිෂ්පාදනාංශය කියනවා මෙහෙම කතාවක්. නිෂ්පාදනාංශය කියනවා මෙහෙම කතාවක්. නිෂ්පාදනාංශය ගබඩාවට කියනවා ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු කරන්නේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ නිකුත් කරනවා ලියවිල්ලක් අපි එකට කියනවා ද්‍රව්‍ය නිකුත් කිරීම ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. නිෂ්පාදනාංශයේ ගබඩාවට දෙනවා ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ද්‍රව්‍ය අධියාචන. ඒතර ගබඩාව මෙන්න මේ නිෂ්පාදනාංශයට නිකුත් කරනවා ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ඇයි ගබඩාව ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රයක් නිකුත් කරන්නේ? ගබඩාවෙන් නිෂ්පාදන අංශයට භාණ්ඩ දුන්න කියන ලිඛිත සාක්ෂිය තියෙන්නේ කොහෙන්ද? ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රයෙන් තමයි අන්න ඒක තහවුරු කරගන්නේ. ව්‍යාපාරය තහවුරු කරගන්නේ ගබඩාව නිෂ්පාදන අංශයට භාණ්ඩ දුන්නා කියලා. මොකෙන්ද? මෙන්න මේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. හරි. කොහොම හැමදාම ක්‍රියාවලිය දුවන්න බෑනේ. ඇයි? ගබඩාවේ භාණ්ඩ ටික අඩු වෙනවා. ගබඩාවේ භාණ්ඩ ටික අඩු වෙනකොට ගබඩාවේ භාණ්ඩ ටික අඩු වෙනකොට ගබඩාවේ භාණ්ඩ ටික අඩු වෙනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? ගබඩාවට භාණ්ඩ ඕන කියලා තවත් එක් අංශයක් දැනුවත් කරනවා. ගබඩාවට භාණ්ඩ ඕන කියලා තවත් අංශයක් දැනුවත් කරනවා. ඒතර ගබඩාවේ භාණ්ඩ ටික අඩු වෙනකොට ගබඩාවට තවත් භාණ්ඩ අවශ්‍යයි. භාණ්ඩ සපයා ගන්න ඕනේ. අන්න ඒ සපය ගන්න ඕන භාණ්ඩ සම්බන්ධයෙන් මේ ගබඩාව තවත් එක් අංශයක් දැනුවත් කරනවා. එයා තමයි මිලදී ගැනීම අංශය. මිලදී ගැනීම අංශය. කියන ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව කියන්නේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව. අන්න මෙයාව දැනුවත් කරනවා. ඊළඟ මෙයාව දැනුවත් කරනවා. ඒතර ගබඩාව මිලදී ගැනීම අංශයට කියනවා එක ලියවිල්ලක් නිකුත් කරලා අන්න ඒ ලියවිල්ල අපි කියනවා ගැනුම් අධියාචනා පත්‍රය. ගැනුම් අධියාචනා පත්‍රය. ඒ කියන්නේ
භාණ්ඩ ගන්නයි කියලා මිලදී ගැනීම අවශ්‍ය දැනුවත් කරනවා. ඒ ගබඩාවේ දැන් භාණ්ඩ අඩුයි. ඒ භාණ්ඩ ටික ගන්න මිලදී ගැනීම අංශය දැනුවත් කරනවා. දැන් ඔයා භාණ්ඩ ගේන්න කියලා. ඒතකොට මිලදී ගැනීම අවශ්‍යයට ඒ පණිවිඩය ගියාට පස්සේ මේ මිලදී ගැනීම අවශ්‍ය මේ ව්‍යාපාරේ සැපයුම් කරුට ව්‍යාපාරයේ සැපයුම් කරුට භාණ්ඩ සම්බන්ධයෙන් ඇනවුමක් කරනවා. අන්න ඒ ඇනවුමට අදාළව නිකුත් කරන දේ විදිහට කියනවා ගැනුම් ඇනවුම. මොකක්ද ගැනුම් ඇනවුම? ගැනුම් ඇනවුම. අපි අන්න ඒකට කියනවා ගැනුම් ඇනවුම කියලා. මිලදී ගැනීමේ අංශය සැපයුම් කරුට මෙයා සැපයුම් කරුට ගැනුම් ඇනවුමක් දුන්නට පස්සේ මෙන්න මේ සැපයුම් කරු එයාගේ භාණ්ඩ ටික මේ ව්‍යාපාරේ තවත් එක් අංශයකට ගෙනවිත් බාර දෙනවා. මේ සැපයුම් කරු මේ ව්‍යාපාරේ තවත් එක් අංශයකට මේ භාණ්ඩ ටික ගෙනත් දෙනවා. ඒ කියන්නේ ගෙනවිත් බාර දෙනවා. අන්න ඒ අංශයට කියනවා අපි භාණ්ඩ බාර ගැනීමේ අංශය. මොන අංශයද? භාණ්ඩ බාර ගැනීමේ අංශය. භාණ්ඩ බාර ගැනීමේ අංශය. ඇයි භාණ්ඩ බාර ගැනීමේ අංශය ඕනේ? මෙන්න මේ භාණ්ඩ බාර ගැනීමේ අංශය වැදගත් වෙන්නේ මේ සැපයුම් කරු සපයන භාණ්ඩ ටික බාරගන්නේ කවුද? භාණ්ඩ බාර ගැනීමේ අංශය. මෙන්න මේ සැපයුම් කරු සපයන භාණ්ඩ ටික භාණ්ඩ බාර ගැනීමේ අංශය බාරගත්තට පස්සේ අපේ සැපයුම් කරු නිකුත් කරනවා ලියවිල්ලක් භාණ්ඩ බාර ගැනීමේ අංශයට. මොකද්ද? භාණ්ඩ මම ගෙනවිත් බාර දුන්නා. එයා නිකුත් කරනවා භාණ්ඩ භාණ්ඩ බාර දීමේ තුරු. මොකද්ද? භාණ්ඩ බාර දීමේ තුරු. සැපයුම් කරු නිකුත් කරන්නේ එක සැපයුම් කරු තමයි ඒ භාණ්ඩ බාර දීමේ තුරුම නිකුත් කරන්නේ. අපි ඔබ ඉංග්‍රීසියෙන් කියන්නේ GRN. good receive note. ତର සැපයුම් කරු භාණ්ඩ බාර ගැනීම ඇසට භාණ්ඩ දුන්නට පස්සේ භාණ්ඩ බාර දීමේ තුඩුව නිකුත් කරනවා. දැන් මේ සැපයුම් කරු සපයපු භාණ්ඩ එක තියෙන කාගාවද? භාණ්ඩ බාර ගැනීමේ අංශය ඇතුළත තමයි දැන් මේ භාණ්ඩ ටික තියෙන්නේ. ඒතර භාණ්ඩ බාර ගැනීමේ අංශය මේ භාණ්ඩයෙන් සපයනවා කාටද? අපේ ගබඩා. භාණ්ඩ බාර ගැනීමේ අංශය මේ භාණ්ඩයෙන් සපයනවා භාණ්ඩ බාර ගැනීමේ අංශයට. භාණ්ඩ බාර ගැනීමේ අංශය. ඒතර ගබඩාවට මේ භාණ්ඩය ගියාට පස්සේ මේ ගබඩාව නිකුත් කරනවා ලියවිල්ලක් ගබඩාවට භාණ්ඩ ටික ආවා කියලා. ඒ ඒ සම්බන්ධයෙන් නිකුත් කරනවා ලියවිල්ලක් මුදල් ගෙවීම අංශයට. භාණ්ඩ ගබඩාවට ආවට පස්සේ මේ ගබඩාව විසින් නිකුත් කරන තව ලියවිල්ලක් කාටද? මුදල් ගෙවීම අංශයට. මුදල් ගෙවීම අංශය. මුදල් ගෙවීම අංශය. මුදල් ගෙවීම් අංශයට. ගබඩාව මුදල් ගෙවීම් අංශයට නිකුත් කරන ලියවිල්ල තමයි ගබඩාවට භාණ්ඩ ආවයි කියන ලියවිල්ල. මොකක්ද? භාණ්ඩ ලැබීමේ පත්‍රය. ගබඩාව තමයි නිකුත් කරන්නේ. භාණ්ඩ ලැබීමේ පත්‍රය. භාණ්ඩ ලැබීමේ පත්‍රය. ඒතර භාණ්ඩ ලැබීමේ පත්‍රය ගබඩාව විසින් මුදල් ගෙවීම් අංශයට බාර දුන්නට පස්සේ මෙන්න මේ මුදල් ගෙවීම් අංශය තමගේ අවසාන කාර්යභාරය කරනවා. මොකද්ද? මේ සැපයුම් කරු හරහාපු භාණ්ඩ ටික ගබඩාවට ආවට පස්සේ මුදල් ගෙවීම් අංශය තහවුරු කරගන්නවා. කාටද? මේ සැපයුම් කරුට මොනවා ගෙවන්නද? මුදල් ගෙවන්න. මේ ඇනවුම සම්බන්ධයෙන් වෙච්ච මුදල් ගෙවන්නේ ගබඩාවට භාණ්ඩ ගියාට පස්සේ තමයි. එතකොට ගබඩාවට භාණ්ඩ ගියාට පස්සේ සම්බන්ධයෙන් ලියවිල්ලක් නිකුත් කරන මුදල් ගෙවීම අංශයට මුදල් ගෙවීම අංශය සැපයුම් කරුට භාණ්ඩ ටික සැපයුම් කරුගෙන් ගබඩාවට භාණ්ඩ ටික ආවට පස්සේ මුදල් ගෙවීම අංශය සැපයුම් කරුට මුදල් ගෙවනවා. මුදල් ගෙවීම සම්බන්ධයෙන් මූලාශ්‍ර ලේඛනය කොට ගන්නවා. මොකද්ද? මුදල් ගෙවීම් වවුචර්. මුදල් ගෙවීම් වවුචර්. මුදල් ගෙවීම් වවුචර්. භාණ්ඩ මුදල් ගෙවීම අංශය විසින් සැපයුම් කරුට අදාළ මුදල ගෙවුණා. අන්න එතනදී හට ගන්නවා ගෙවීම් වවුචර්. ඔච්චර ඕක තමයි මෙන්න මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි. ඕක තමයි මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි. එතකොට මේ සම්බන්ධයෙන් වෙච්ච ලියවිලි ටික අපි දැන් බලමු. ලියවිලි කීයක් මෙතන තිබ්බද කියලා. ලියවිලි කිහිපයක් හදද්දී
එකක් තමයි එකක් තමයි මොකද ද්‍රව්‍ය අධියාචනා පත්‍රය. ගබඩාවට ගබඩාවෙන් බාණ්ඩ ඕන එක නිෂ්පාදනාංශය දැනුවත් කරනවා ගබඩාවට. නිෂ්පාදනාංශයෙන් ගබඩාව දැනුවත් කරනවා බාණ්ඩ ඕන කියලා. ඒක අපි කියන ද්‍රව්‍ය අධ්‍යාචනා පාත්‍රය. එහෙම ඉල්ලුවට පස්සේ ගබඩාව නිෂ්පාදනාංශයට බාණ්ඩ නිකුත් කරනවා. අන්න එතකොට තවත් ලියවිලක් එළියට එනවා. ඒ ලියවිලට ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ඔලු පැහැදිලිම ලියන්න. ඒක ඇවිල්ලා ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. ඒක ඇවිල්ලා ද්‍රව්‍ය නිකුත් කිරීමේ පත්‍රය. ගබඩාවේ බාණ්ඩ වුණාට පස්සේ බෙදී ගැනීම අංශයට අපි ගිහින් කියන අපිට බාණ්ඩ ඕන කියලා. ඒක ගැනුම් අධ්‍යාචනාවක් කරනවා. ආයක තුන්වෙනි ලියවිල්ල. මිලදී ගැනීම අංශයට ගබඩාවට අවශ්‍ය කරන බාණ්ඩ සැපයුම් කරුගෙන් ඇනවුම් කරනවා. අන්න අපි ඒකට කියනවා ගැනුම් ඇනවුම පර්චේස් ඕඩර් එක. සැපයුම් කරු අදාළ බාණ්ඩ ටික බාණ්ඩ බාර ගැනීමේ අංශයට ගිහින් බාර දුන්නාට පස්සේ සැපයුම් කරු නිකුත් කරනවා බාර බාණ්ඩ ගැනීමේ අංශයට. මම බාණ්ඩ බාර දුන්නු බවට. එතන තියෙනවා බාණ්ඩ බාර දීමේ තුන්ඩුව. බාණ්ඩ බාර දීමේ තුන්ඩුව දුන්නට පස්සේ අදාළ භාණ්ඩේ බාර ගැනීම අවශ්‍ය බාරගත්තට පස්සේ අන්නේ භාණ්ඩ බාර ගැනීම අවශ්‍යකින් ඒ භාණ්ඩේ ගබඩාවට ගිහින් දෙනවා. તો ගබඩාව ඊට පස්සේ නිකුත් කරනවා මුදල් ගෙවීම අවශ්‍යයට ගබඩාවට මුදල් ගබඩාවට තොග ආව ව්‍යාපාරයෙන් ගබඩාවට භාණ්ඩ තොග ආව කියන්නේ නිකුත් කරනවා. ඒගොල්ලෝ නිකුත් කරනවා භාණ්ඩ ලැබීමේ පත්‍රය. ඒකේ වෙන භාණ්ඩ ලැබීමේ පත්‍රය. අවසානයේ භාණ්ඩ ලැබුණු බව තහවුරු කරගත්තට පස්සේ මෙන්න මේ මුදල් ගෙවීම අවශ්‍ය සැපයුම් කරුට මුදල් ගෙවනවා. මුදල් ගෙවීම වවුචරය ඇවිල්ලා හත්වෙනි ලියවිල්ල. මුදල් ගෙවීම වවුචරය. මුදල් ගෙවීම වවුචරය. මුදල් ගෙවීම වවුචරය. ඔන්නෝක තමයි සම්පූර්ණ වශයෙන් ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි. ඕක තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි. සම්පූර්ණ ක්‍රියාවලිය සරලයි. ලියවිලි ටික වැදගත්. ලියවිලි තමයි මෙතන කියලා තියෙන්නේ. අදාළ නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය තුළ කොහොමද උනේ? අදාළ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න අදාළ ද්‍රව්‍ය කොහොමද ව්‍යාපාරය ඇතුලේ සැරිසැරුවේ? කොහොමද ගබඩාවට තොග ආවේ? ඒ සම්බන්ධයෙන් ආශ්‍රිත වන මූලාශ්‍රලේඛනය නැත්තම් නිෂ්පාදනාංශය වගේ ගබඩා වගේ අංශ වලින් ඒ අදාළ තොග සපයනකොට ඒ සම්බන්ධ නිකුත් වෙච්ච ලියවිලි. මෙන්න මේ ලියවිලි ඉතාමත් වැදගත්. එතකොට සම්පූර්ණ මේ වීඩියෝ එක කතා කරේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියක් ඇතුලේ තියෙන ලියවිලි සම්බන්ධය. ලියවිලි සම්බන්ධය.